තෙරුවන් ඔබලා සියලු දෙනාටම අද මම ඔයාලට කියා දෙන්නේ ජාතික වීරයෙක් ගැන. මෙයාගේ අම්මා තමයි මොනරවිල කුමාරි හාමි. මෙයාගේ නංගි තමයි ඇහැලේපොළ කුමාරි හාමි. ඉතින් අපි හැමෝම දන්නවනේ 1815 අවුරුද්දේ අපේ ඉංග්‍රීසි ජාතින් අපේ රටට යටත් කරගත්තා. ඉතින් අපේ මිනිසුන්ට කස පාරවල් ගැහුවා, වද දුන්නා, ගම් ගිනි ගැහුවා, ඔය වගේ බොහෝ දේවල් කරා. ඔය මැදින් ජාතික වීරයෙක් බිහි වුණා. එක ජාතික වීරයෙක් යනවා ඉංග්‍රීසින්ගේ ගෝලයෙක් විදියට. ගිහිල්ලාම ඉද්දී බලනකොට ඌව වෙල්ලස්ස කැරල්ලෙන් මහා විශාල කැරල්ලක් එනවා ඉංග්‍රීසින්ට විරුද්ධව. ඉතින් මේක බලපු ඉංග්‍රීසි අය හිතනවා මේකට හොඳම සුදුස්සා තමයි මෙන්න මේ ජාතික වීරයා. එයාට ආයුධ දීලා සේනා යවලා කියනවා අරගොල්ලෝ ගිහිල්ලා මරන්න කියලා. මෙයා මං මරන්න කියලා යනවා. එයා එතනදී උස්තානෝචිත ප්‍රඥාව ඒ කිව්වේ තැනට සුදුසු නුවණ පාවිච්චි කරනවා. ඉතින් මෙයා තැනට සුදුසු නුවණ පාවිච්චි කරලා කියනවා මේක අපේ රට බලව්. මේ හැම සිංහලෙක්ගම දුවන්නේ සිංහලලේ. ඒක නිසා ඔබගේ ආයුධ වලින් ඔබටම ගහන එක අපේ සිරිතක් නෙමෙයි බලව්. ඒක නිසා මේ ආයුධත් අරගෙනම යන්න කිව්වා. මේක අහපු ඉංග්‍රීසිවල හොඳටම බය වුණා. බය වැඩිටත් කමට අර රටවල් වලින් ගොඩක් සේනා ගෙන්නවුවා. මේක දැකපු මේ ජාතික වීරයා කල්පනා කරනවා ගරිල්ලා සටන් කිරීම. ඒ කිව්වේ හැංගිලා සටන් කරනවා. ගස් වලින්, මුල් වලින්, ගල් වලින් හැංගිලා සටන් කරනවා. ඉතින් ඔහම ගහලා එලවන්නම ගැහුවා. හැබැයි අන්තිමේදී අපේ සේනා අඩු වුණා. ඉතින් අඩු වුණාට පස්සේ මේ ජාතික වීර ඔක්කොම අත්අඩංගුවට ගත්තා. ඉතින් හැබැයි මේක ජාතික වීරයෙක්වත් මරණයට බය වුණේ නැහැ. දවස් සති මාස හිටියා. ඉතින් මෙයා අන්තිම දවසේ යනවා ගිහලා කියනවා වදකද මල්ලක තියෙනවා ධම්මපද ගාථා 3. මම මේ ධම්මපද ගාථා 3 කියලා තුන්වෙනි ගාථාව කියනකොටම මගේ හිස වෙන් වෙන්න ගහලා කියලා. ඉතින් මේ මෙතර පුරුදු මේ වදකයාට ඒ දවසේ මේක කරගන්න බැරි වෙනවා. මේ ධම්මපද ගාථා 3 බලයක්ද දන්නේ නැහැ. ඊට පස්සේ මෙයාගේ දෙවනි පාර තමයි මෙයාගේ හිස වෙන් කරන්න වෙන්නේ. ඒ විලාවේ මහා විශාල අපූර්ව දෙයක් වෙනවා. මෙයා හිස නැතුව හිටගෙන පුංචි දුරක් ගිහිල්ලා වැටෙනවා. මෙයාගේ හිස එංගලන්තයට පව අරන් ගිහිල්ලා පරීක්ෂණ පවත්වනවා. ඉතින් මේ මම මෙච්චර වෙලා කියපු මන් දැන් ඔයාලගෙන් ප්‍රශ්නයක් අහනවා. මන් දැන් මෙච්චර ලස්සන කතාවක් කිව්වනේ. මෙච්චර වෙලා මේ කියපු කතාවේ ජාතික වීරයා කවුද? ඉතින් ඔබලා සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.